ඉතින් ඔන්න අදත් ගුරු විභාගය සඳහා සුවිශේෂී වූ සාමාන්‍ය දැනීම අනුමාන ප්‍රශ්න මාලාවක් අපි රැගෙන ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරීම දැනුවත් කිරීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබා දෙනු ලබන්නේ ලෝක බැංකුව. දෙදාස් 26 වර්ෂයේ පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් ලබා දීමට අනුග්‍රහය දක්වන ලද්දේ චීනය. උතුරු හා නැගෙනහිර පළාත්වල පාසල් සංවර්ධනය සඳහා ආධාර ලබා දෙන ලද්දේ ඉන්දියාව. ශ්‍රී ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක ජල පහසුකම් සම්පාදනය සඳහා ආධාර ලබා දෙන ලද්දේ යුනිසෙෆ් සංවිධානය. පසුගිය වර්ෂයේ සිසු අයිතියට පිරිනමන ලද බහුවාර්ගික ත්‍රිභාෂා පාසල ගොඩනැගීම සඳහා ආධාර ලබා දෙන ලද්දේ ඉන්දියාව. නව පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා ආධාර ලබා දෙන ලද්දේ යුනිසෙෆ් අරමුදල. ඉසුරු පාසල් වැඩසටහන සඳහා ආධාර ලබා දීම සිදු කරන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුව. අධ්‍යාපන ආංශික සංවර්ධන රාමු වැඩසටහන සැකසීම සඳහා ආධාර ලබා දෙන ලද්දේ ලෝක බැංකුව. ළමා මිතුරු පාසල් වැඩසටහන සඳහා ආධාර ලබා දීම සිදු කරන ලද්දේ යුනිසෙෆ්. පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන සඳහා ආධාර ලබා දෙනු ලබන්නේ ලෝක බැංකුව. අධ්‍යාපන ඩිජිටල් කරන වැඩසටහන සඳහා ආධාර ලබා දෙන ලද රට වනුයේ චීනය. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දීම සඳහා ආධාර ලබා දෙන ලද රට වනුයේ ෆින්ලන්තය. පාසල් පද්ධතිය තුළ යහපත් පුරවැසිභාවය ප්‍රවර්ධනය සඳහා ආධාර ලබා දෙන ලද්දේ ලෝක බැංකුව. ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනැගීම සඳහා ආධාර ලබා දෙන ලද්දේ ජපානය. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීම සඳහා ණය ආධාර ලබා දෙන ලද රට වනුයේ කුවේට්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.